ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි වෙනදා වගේම සම්මාදිට්ඨි සූත්‍රයේ ආශ්‍රය කරගෙන පාදක කරගෙන පවත්වාගෙන යනු ලබන මෙම භාවනා වාරය භාවනා වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ගිය සතියේදී අපි විශේෂ හේතුවක් නිසාම අපට එම දිගට අපි පවත්වාගෙන ආපු සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන ආශ්‍රය කරගෙන පවත්වාගෙන ආපු දේශනාවේ ආයි භාවනා වැඩසටහන සිදු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඊට පෙර සතියේ නතර කරපු තැන ඉඳලා අදත් මේ වැඩසටහන සිදු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. පෙර සතියේදී අපි නාම රූප ධර්මයන් පිළිබඳව කතා කළා. අද අපිට කතා කිරීමට තියෙන්නේ විඥාණය පිළිබඳවයි. ඉතින් අද මාතෘකාව ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඒ නිසා ඒකට යම් කාල පරිච්ඡේදයක් යනවා මේ පිළිබඳව කතා කිරීම සඳහා. යම් කිසි ප්‍රමාණයකට අපිට යම් අවබෝධයක් ලැබීම සඳහා. නමුත් අපි ගැඹුරු දීර්ඝ සාකච්ඡාවක් මේ පිළිබඳව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සම්මාදිට්ඨි සූත්‍රයේ විඥාන වාරය කියලා සඳහන් වෙන කොටස පිළිබඳව අපි යම් කරුණු කාරණා ටිකක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. වෙනත් අවස්ථාවලදී වගේම විඥානයේ පිළිබඳ අවස්ථාවට එන විටත් සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඊට පෙර ආතුව වගේම මේ කාරණාවත් හරියට දන්නවා නම් මේ තුලින්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන එක භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මෙහි තදහන් වෙන කරුණු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම වටිනවා අපිට මේ භාවනාව කරගෙන යාමේදී. ඒ අනුව නාම රූපයන් පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව ඒක නිමාටපත් උනායින් පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා සරියුත් මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මේ ක්‍රමයේ හැරුණාම තවත් ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨියට එන්න පුළුවන්. මේ ඔක්කොම සම්මාදිට්ඨියට පැමිණෙන ක්‍රම හැටියටනේ සම්මාදිට්ඨි සූත්‍රය උගන්වලා තියෙන්නේ. ඒ සම්මාදිට්ඨියට ආවයින් පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට අරහත් ඵලයේම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන බව බොහෝ අවස්ථාවලදී මෙහි සඳහන් වෙන අවස්ථා කීපයකදී හැරුණාම. ඉතින් ඒ අනුව මෙහිදී සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ විඥානංච පජානාති විඥාන සමුදයංච පජානාති විඥාන නිරෝධංච පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාති ඊතාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිය හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං. මේ විදිහට තමයි සම්මාදිට්ඨි සූත්‍රය ඉගැන්වෙන්නේ. ඒ සරල අදහස තේරුම තමයි ඇවැත්නි ඒ ස්වාමීන් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන විදිය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා හම්දුරුවන්ට ප්‍රකාශ කරනවා කවුරු හරි කෙනෙකු ආර්ය ශ්‍රාවකයෙක් විඥානය හරියට දැනගන්නවා නම් විඥාන සමුදය හරියට දැනගන්නවා නම් විඥාන නිරෝධය හරියට දැනගන්නවා නම් ඒ වගේම විඥාන නිරෝධය සඳහා තියෙන මාර්ගයේ ප්‍රතිපදාව හරියට අවබෝධ කරගන්නවා නම් එයත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨියට පැමිණුණායයි කියලා කියන්න පුළුවන්. ඒ කෙනාගේ දෘෂ්ටියත් දැක්මත් ඍජු දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහාට මෙහාට වැනෙන එකක් නෙවෙයි. සැබෑම නිවැරදි දෘෂ්ටියකටපත් වෙච්ච කෙනෙක් වෙනවා තමන්ගේ අත්දැකීම තුළින්ම. ඒ වගේම ධර්මයේ පිළිබඳ යාගේ තියෙන ප්‍රසාදය මොන්නම හේතුවක් නිසාවත් සොලවන්න බැරි තත්වයට ස්ථාවර වෙනවා. ඒ වගේම තමයි එයා සද්ධර්මයට පැමිණුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා
දේශනා කරනවා. ඉතින් එතකොට මේ මොනවා ගැනද මේ කොහොමද විඥානය ගැන විස්තර කරන්නේ? කතමං පනාවසෝ විඥානං මොකද්ද මහණෙනි විඥානය කියලා කියන්නේ? කතමෝ විඥාන සමුදය මොකද්ද විඥාන සමුදයේගේ හට ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම මේ විඥානය නැති වෙන්නේ කොහොමද? නැති වෙන ක්‍රමය මොකද්ද? මේ සූත්‍රය උගන්වන විදිහට නම් චෛමේ ආවසෝ විඥාන කාය විඥාන කායවල් හයක් තියෙනවා. ඉතින් අපි බොහෝ දුරට අහලා තියෙන වචන මේවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හය. අපි දන්න ඉන්ද්‍රිය හයට චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ඉන්ද්‍රිය හයට විඥාන කියන වචනය දැම්මයින් පස්සේ එකතු කළයින් පස්සේ තමයි ওই විදිහට ඒ වචන හැදෙන්නේ. එතකොට මේ විඥාන 6යි. ඉතින් විඥාන 6 සංඛාර සමුදය විඥාන සමුදයෝ. ඒ විඥානේ හටගන්නේ මොකෙන්ද? සංස්කාර නිසයි. මේ පටිච්ච සමුපාද ක්‍රමයටයි සරියුත් මහරහතන් වහන්සේ මෙහිදී මේක උගන්වන්නේ. එතකොට සංස්කාර නැතිනම් විඥානේ හටගන්නේ නැහැ. ඒතර සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අය මේ වරියෝ වට්ටංගිකෝ මග්ගෝ විඥාන නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි විඥානේ නැති කිරීම සඳහා තිබෙනා වූ ක්‍රමය පටිපදාව පිළිවෙත. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි විඥානයේ පිළිබඳවත් මේ සූත්‍රයේ සඳහන් ඉන්න ඊට වඩා වැඩි විස්තර වර්ණනා මොනවා සඳහන් වෙන්නේ නැහැ. ඒවා අපි වෙනත් ඉගැන්වීම් වලින් තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන. හැබැයි මේ විඥාන ඊට පස්සේ මේක යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ එවං විඥානං පජානාති. ඉතින් මේ හතරම දැනගන්නවා නම් විඥාන සමුදයත් නිරෝධයත් මාර්ගයත් හතරම දැනගන්නවා නම් ඒ කෙනාත් සියලුම රාගානුසයන් නැති රාගයේ මේ නිදිගෙන තිබෙන්නා වූ අනුසේ වශයෙන් තිබෙන්නා වූ රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා ද්වේෂයේ පටිගිය කියන එක සම්පූර්ණයෙන් නැති කරලා අස්මිමානය නැති කරලා මානය නැති කරලා මේ සියල්ල මුලින් උපුටා දමලා ඒ කෙනා දුක්ඛසන්ත කරෝ හෝති. එයා දුක කෙලවර කරන කෙනෙක් බවට පත් වෙනවා. එත්තාවතාපිකෝ ආවසු අරියසාකෝ සම්මා දිට්ඨිය හොති මේ කෙනා මේ විදිහටත් සම්මා දිට්ඨියට පැමිණුණායයි කියලා කියන්න පුළුවන් කියන කාරණා ටික සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. මෙච්චරයි මේ පිළිබඳව දක්වලා තියෙන්නේ. ඉතින් අපි මේ කාරණා ටික මීට වඩා ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. අපි හිතනවා මේ කියන ඉන්ද්‍රිය හයට සම්බන්ධ වෙන කාරණාවලට අමතරව තවත් යම් කිසි ප්‍රමාණයකට මේ විඥානයන් පිළිබඳව දැනගත යුතු දේවල් තිබෙනවායි කියලා න්‍යායාත්මක වශයෙන් ගත්තහම. මම න්‍යායාත්මක වශයෙන් කියලා කියන්නේ ඒ න්‍යායාත්මක අවබෝධය සෑහෙන උවමනයි මේක ප්‍රගුණ කිරීමේදී විඥානයේ නිරෝධය වැනි දෙයක් අත්දැකීමේදී ඒ සඳහා ධර්මයේ ප්‍රගුණ කිරීමේදී ප්‍රැක්ටිස් කිරීමේදී ඒ කරුණු පිළිබඳ දැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒතර මොකද්ද විඥානය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් දන්න විදිහට බොහෝ කෙනා කියන දෙයක් තමයි විඥානය කියලා කියන්නේ හිත කියලා. ඒකෙත් වැරද්දක් නැහැ. ඒක යම් ප්‍රමාණයකට සත්‍යයක් තියෙනවා. ওই හිත ගැන සඳහන් කරන බොහෝ තැන්වල ඒ පිළිබඳව අර්ථ විවරණ විශේෂයෙන් අටුවාවල එහෙම සඳහන් වෙනකොට හිත ගැන කියන වචන බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් එතන එක තැනක සඳහන් වෙනවා තත්ත කතමං චිත්තං චිත්ත කියන්නේ හිත කියන එකයි. හිත ගැන විස්තර කරන තැන්වල කියනවා යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං උච්චති චිත්තං කියලා. ඒ කියන්නේ මේ කියන නම් ඔක්කොම චිත්ත කියන වචනයත් මනෝ කියන වචනේ මානස හදය පණ්ඩර මනෝ මනායතන මනින්ද්‍රිය විඥාන විඥානස්කන්ධ මේ කියන වචන ඔක්කොම ඉදං උච්චති චිත්තං සිත ගැන සඳහන් කරන්න යොදාගෙන තියෙන වචන
ඒක හැබැයි ඒක කන්ටෙක්ස්ට් එක අනුව ඒ තැන අනුව වෙනස් වෙනවා. හැම වෙලාවෙම සිත කියන්නේ විඥානය නෙවෙයි. නමුත් සමහර තැන්වල විඥානය කියන එක යොදලා තියෙනවා හිත කියන අර්ථයෙන්ොත් මේක සඳහන් වෙනවා. ඔත් මේ අපි ගැඹුරු භාවනාවක් කරනකොට ඒ නිසා මේ පොදුවේ ගන්න කාරණාව අපිට මදි. ඊට වඩා අපිට යම් පැහැදිලි අවබෝධයක් මේ පිළිබඳව අවශ්‍යයි. එතකොට විඥානය කියලා කියන්නේ හිතමම නෙවෙයි. මේ දෙක අතර වෙනසක් තියෙනවා. විඥානයයි හිතයි අතර වෙනසක් තියෙනවා. ඔය මේ පිළිබඳව විස්තර කරන සමහර ධර්මදේශකයන් වහන්සේලා සමහර තැන්වල සඳහන් වෙන්නේ අත් වශයෙන්ම හරි මේකේ කොටස් තුනක් තියෙනවා හිතේ. ඒ තමයි එකක් ඔය අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම පිරිසුදු වතුරක් තියෙනවා නම් ඒ පිරිසුදු වතුරට මඩ එකතු වුණායින් පස්සේ පිරිසුදු වතුර කියන එක එකක්. ඒ වගේම මඩ එකතු වුණායින් පස්සේ එක තව එකක්. එතකොට ඒ පිරිසුදු වතුර එකතු වෙන්න නැත්නම් හැදෙන්න නිර්මාණය වෙලා එන උල්පත තව එකක්. මේ අවස්ථා තුනක්. ඒ වගේ ඒ වතුර උනන උල්පතට පොතේ සඳහන් වෙන එකක් තමයි ඒකට කියන වචනය තමයි මනෝ කියන වචනය. හරියට උල්පත වාගේ. ඒකේ ඊටාම පැහැදිලි පිරිසිදු වතුර තමයි විඥානය කියලා කියන්නේ. ඒකට ඒ පිරිසුදු වතුරට මඩ එකතු වුණායින් පස්සේ විවිධ පාට එකතු වුණායින් පස්සේ ඇති වෙන තත්වයට කියනවා චිත්ත කියලා. එකම වතුර එකම උල්පතෙන් එන්නේ. හැබැයි ඒවා විවිධ දේවල් වලින් පාට ගැන්නුණායින් පස්සේ හැඩ ගැන්නුණායින් පස්සේ එකතු වුණායින් පස්සේ ඒකට කියනවා හිත කියලා කියනවා. එතකොට මේ ඒක විදිහක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හැබැයි මේ කියන මට අවබෝධ වෙන විදිහට මෙතනදී අපි විඥානය ගත්තාම පිරිසිදු වතුර විතරක්ම මම නෙවෙයි අපි ගැඹුරින්ම හිතලා බැලුවොත් එහෙම මේන් අපිට අවබෝධ වෙන්නේ. බැයි මේ සූත්‍රය ගණන විදිහට නම් විඥාන කාය 6 චක්කුසෝත ගහන જીවහා කාය මන කියන විඥාන 6 පිරිසිදු වතුර වාගේ තමයි. ඒක විඥානය කියලා මෙතන කියන්නේ ඊටා පැහැදිලිවම දැනීම් මාත්‍රය කියන එකයි. වෙන දෙයක් නෙවෙයි. ඒකයි පිරිසිදු වතුර කියලා. ඒක අපිරිසිදු වෙලා නැහැ. දැනීම් මාත්‍රයට පමණමයි මෙතන විඥානය කියලා කියන්නේ. හැබැයි මේක ගැඹුරට යනකොට දැන් මේ සූත්‍රයේම උගන්වනවා සංඛාර සමුදය විඥාන සමුදයෝ කියලා. සංස්කාර නිසා විඥානේ හට ගන්නවා කියලා මේ සූත්‍රයේම අපිට උගන්වනවා. දරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට එතන ඒ හට ගන්න විඥානේ මේ කියන චක්කුසෝත ගාන જીවහා කාය මන කියන විඥාන නෙවෙයි. ඒ විඥානය වෙනත් විඥානයක්. ඒ තමයි. ඉතින් අපි කවුරුද දන්න භවංග විඥානයකට කර්ම විඥානය කියලා කියන්න පුළුවන්. විවිධ නම් වශයෙන් කියන්න පුළුවන්. සංස්කාර නිසා විඥානය පහළ වෙනවා කියන එක. භවයෙන් භවයට ගෙනියන විඥානය හට ගන්නවා සංස්කාර නිසා කියන එක. එතකොට බොහෝ දුරට භවයෙන් භවයට ගෙනියන මේක නොසිඳී පවතින එකක් නෙවෙයි. නැවත නැවත ඇති වෙවි නැති වෙවි යන પરම්පරාවක් විඥානය කියලා කියන්නේ. එතකොට ඒක එහෙමනම් ඒක අර පිරිසුදු වතුර වාගේ එකක් නෙවෙයි. හරියට ඒක උල්පත වාගේ. අත් වශයෙන් ගත්තොත් භවංග විඥානය කියන එක මේ සසර ගෙනියන මේ විඥාන මේ සිත කියන එක එහෙම ගත්තොත් සංස්කාර නිසා හටගන්න විඥානය ගත්තොත් මේක උල්පතක් වාගේ නොසින්දී ගලාගෙන යන උල්පතක් වාගේ තමයි මෙතන විඥානය කියලා කියන්නේ. මේ විඥානය විවිධ තැන්වල විවිධ අර්ථ වලින් විවිධ විදිහට විස්තර කරලා තියෙන වචනයක්. ඉතින් ඒ ගැන පසුව අපිට වෙලා තිබුණොත් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. එතකොට අර අපි මුලින් කිව්වේ එක තැනක මේ විස්තර කරලා තියෙන විඥානයේ ස්වરૂපය හඳුනා ගන්න හේතු වෙන ඉගැන්වීමක්. ඊළඟට දැන් ඔය විඥානයේ තේරුම් ගන්න යනකොට හොඳ උපමාවක් අපිට දකින්න තියෙනවා මිලින්ද පඤ්ඤය කියන පොතේ.
එහිදී මිලිඳු රජුරෝ නාගසේන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. බන්තේ නාගසේන කිං ලක්කණං විඥානන්ති කියලා. නාගසේන ස්වාමීනි මේ විඥානේ මොන වගේ ලක්ෂණයක්ද කොහොමද ඒක දැනගන්නේ කියලා මිලිඳු රජුරෝ ප්‍රශ්නයක් අහනවා නාගසේන හාමුදුරුවන්ගෙන්. එතකොට නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජුරවන්ට කියනවා විඥාන ලක්කණං මහරජ විඥානං කියලා. මහරජ විඥානය කියලා කියන්නේ දැනගන්නා ලක්ෂණය කියන එකයි. ඇත්තෙම දැනගන්නා කිව්වොත් ඒකත් වැරදි. නිවැරදිම වචනේ තමයි දැනෙන කියන ස්වરૂපය. විඥානන කියන්නේ දැනෙන ස්වરૂපය. මේ වචනේ තා පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒකට හේතුව තමයි යමක් දැනගන්නවා හඳුනා ගන්නවා කියන එක ලක්ෂණයක්. ඒකට තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට මේ කියන්නේ සංඥාව නෙවෙයි. මෙතන විඥානය කියලා කියන්නේ දැනීම් මාත්‍රය කියන එකයි. ඒක අර පිරිසුදු වතුර කිව්වා වාගේ ඒකට මොනවත් එකතු වෙලා නැහැ. ඒක පැහැදිලි ලක්ෂණයක් මෙතන කියන්නේ. කොහොමද ඒක දැනගන්නේ කියලා අහුවෙන් පස්සේ උපමාවක් කරන්න පුළුවන්ද කියලා මිලිඳු රජුගේ නාගසේන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒවිට නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජුන්වන්ට මෙහෙම කියනවා මහරජා හිතන්න නගර ආරක්ෂකයෙක් නගරය ආරක්ෂා කරන කෙනෙක් කොහොම හරි උස ස්ථානයක නගරයේ මැද උතාම උස ස්ථානයක ඉඳගෙන හැම කෙනාම දිහා බලන් හැම හතර වටේම බලාගෙන ඉන්නවා. ඉතින් මේ ආරක්ෂකයා කවුරු හරි උතුරු දිශාවෙන් ආවොත් ඒකත් දකිනවා. ඒ වගේම තමයි කවුරු හරි දකුණු දිශාවෙන් ආවොත් ඒකත් දකිනවා. කවුරු හරි බටහිර දිශාවෙන් ආවොත් ඒත් දකිනවා. මොන දිශාවෙන් ආවත් එයා දකිනවා. ඉතින් අද කාලේ හැටියට අපි කියමුකෝ ෆ්ලයිට් එකකින් වායි උඩින් ආවොත් හෙලිකොප්ටර් එකකින් වාගේ ඒකත් එයා දකිනවා. වෙනත් මොනවා හරි ක්‍රමයකින් එන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ හැම ක්‍රමයක්ම එයා දකිනවා. උස ස්ථානයක මැද ඉන්නකොට එයාට ඒක දකින්න පුළුවන්කම තිබෙනවා. ආන්න ඒ වගේ මහරජ මේ නගරයේ මැද ඉන්න ආරක්ෂකයෙක් හතර වටින්ම එන කෙනා දකිනවා වගේ චක්කුණා රූපං යංච පුරිසෝ චක්කුණා රූපං පස්සති තං විඥානේන විජානාති. ඇහෙන් රූපයක් දකින්නකොට ඒ රූපේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒක බලන කෙනාට. ඒ වගේම තමයි යංච සෝතේන සද්දං සුනාති තං විඥානේන විජානාති. කණෙන් සද්දයක් අහනකොට ඇහෙනකොට ඒක කණින් දැනගන්නවා. ඒ වගේම තමයි දිවට රසයක් දැනුණාමත් නාසයට ගඳ සුවඳක් දැනුණාමත් කයට ස්පර්ශයක් දැනුණාමත් ඒ වගේම මනසට අරමුණක් ආවයින් පස්සෙත් මේ හැම එකක්ම වෙන් වශයෙන් අපි දැනගන්නවා. මෙන්න මේ දැනගන්නා ලක්ෂණය. දැන් ඒ ස්වરૂපයට කියනවා ඒ දැනීම මාත්‍රයට කියනවා විඥාණය කියලා. පැහැදිලි කරගන්න පැහැදිලිව දැනගන්න ඕන කෙනෙක් ඒක එහෙම නැති වුණොත් භාවනා කරගෙන යද්දි මේක හරි මනස කන්ෆියුස් වෙනවා. මොකටද මේ හරියටම විඥානය කියන්නේ කියලා විඥානයයි සංඥාව සංස්කාර මේවා පැටලෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මේක හරියටම තේරුම් ගන්න ඕනනේ. මේ දැනීම මාත්‍රයේ පමණමයි විඥානය කියලා කියන්නේ. මේකට උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මහා තණ්හා සංකේ සූත්‍රයේදී. එහිදී උන්වහන්සේ දේශනා කරලා තියෙන එක ප්‍රසිද්ධ උපමාවක්. මහණෙනි සියතාපි වික්කවේ යම් යදේව පච්චයන් පටිච්ච අග්ගි ජලති තේන තේනේව සංකං ගච්ඡති. යමක් මුල් කරගෙන පාදක කරගෙන ගින්නක් හට ගන්නවා නම් මහණෙනි ඒ ඉන්ධන වල නම් වලින් ඒ ගින්න නම් කරනවායි කියලා. දර උපයෝගී කරගෙන දර නිසා ගින්නක් හටගත්තොත් ඒකට කියනවා දර ගින්න කියලා. ඒ වගේම තමයි කොළ රොඩු වලින් හටගත්තොත් ගින්න ඇවිලුවොත් ඒකට කොළ රොඩු වලින් හටගත්ත ගින්න කියලා කියනවා. ඊට පස්සේ තව ඒ වගේම තනකොළ වලින් ගින්නක් හටගත්තොත් ඒක තනකොළ නිසා ඇතිවෙච්ච ගින්නක් කියලා කියනවා. ගොම නිසා ගින්නක් හටගත්තොත් ඒක ගොම නිසා ඇතිවෙච්ච ගින්නක් කියලා කියනවා. අද කාලේ හැටියට
අපි ඔය ගෑස් වලින් ගින්නක් හටගත්තොත් ඒකත් අපි ගෑස් වලින් හටගත්ත ගින්නක් කියලා අපිට කියන්න පුළුවන්. පෙට්‍රල් වාගේ වලින් ගින්නක් හටගත්තොත් අපි පෙට්‍රල් නිසා හටගත්ත ගින්නක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ මොනවා හරි දේවල් වලින් ගින්නක් හටගත්තොත් ඒ නමින් ඒ ගින්න හඳුන්වනවා. ආන්න ඒ වගේ ඇහැට රූපයක් දැක්කයන් පස්සේ හැම ඇහැයි රූපයයි දෙක ගැටුණයින් පස්සේ ඒ පිළිබඳව තියෙන දැනීම මාත්‍රයේ චක්කු විඥානය කියලා කියනවා. ඒ වගේම කනයි සද්දයයි දෙක එකතුණයින් පස්සේ ඇති වෙන දැනීම මාත්‍රයට කියනවා සෝත විඥානය කියලා. ওই වගේ ඉන්ද්‍රිය හයටම මේ නම් හයක් අපි භාවිතා කරනවා. හැබැයි මේ දැනගන්න ඕන දේ තමයි මොන නම් වලින් කිව්වත් චක්කු විඥාන කිව්වත් සෝත විඥාන කිව්වත් ගාහන විඥාන කිව්වත් මේ මොන නම් වලින් කිව්වත් අවසානයේදී විඥානය කියන්නේ එකක්. ඒ කියන්නේ දැනීම් මාත්‍රයක්. ඒකේ මුල තමයි පටන් ගැනීම තමයි තා වැදගත්ම ස්ථානය තමයි මනස කියලා කියන්නේ. එනිසා චක්කුසෝත ගාහන જીවහා කාය කියලා මේවට විඥාන අනිත් පහක් තිබුණාට මොකද මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ මනස නැතිනම් මනස තියෙන්න ඕනේ. තා මනෝ විඥානය කියන එක අතිශයින්ම වැදගත්. මේ විඥාන පහළ වීමේදී එතකොට මේ විඥාන මේ විවිධ නම් වලින් මේ විදිහට අපි හඳුන්වනවා. ඒ ඉන්ද්‍රියන්ට අනුකූලව හැබැයි ඔක්කොගේම සිද්ධ කරන්නේ දැනීම් මාත්‍රයක් පමණයි. ඒ තමයි ඉන් එහාට සිදුවෙන අනිත් මේ මනස තුළ සිදුවෙන යම්තා ක්‍රියාවලියක් තියෙනවා නම් සංඥා වශයෙන් අල්ලා ගන්න එක සංස්කාර දුවන එක තණ්හාවල් ඇති වෙන එක වේදනාවල් ඇති වෙන එක උපාදාන කරන එක යම් මොනවා හරි දේවල් තියෙනවා නම් ඇති වෙනවා නම් ඒ ඔක්කොම ඇති වෙන්නේ මේ විඥාන පහළ වෙච්ච නිසාමයි. ඒ නිසා වැදගත්ම දේ තමයි විඥානයක් පහළ වෙන්න. විඥානයක් පහළ නොවුනොත් එහෙම මොනවත්ක්වත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ආරම්භය. එනිසා තමයි මේ විඥානය ගැන මෙහෙම කියන්නේ මේ විඥානය හරියට දැනගත්තොත් මේක නිරුද්ධ වුණොත් එහෙම මේ ගමන නිමා වෙනවා. ඒක නා රහත් භාවයටම පත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ නිසා තමයි. එතකොට හැබැයි මේකේ තව දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. විඥානය කියන එක අපි දැන් දන්නවා ඉන්ද්‍රියයි අරමුණයි දෙක එකතුණයින් පස්සේ තමයි විඥානයක් පහළ වෙන්නේ. හැබැයි ඒවා එහෙම වුණාට කියලා ඒ විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සහ අරමුණ තිබුණාට පමණක් විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒකට අත්‍යවශ්‍යයි අර මුලින් කිව්වා ක්‍රියාත්මක වන මනසක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි නිින්ද ගියයින් පස්සේ නිදිගත් කෙනෙකුට විඥාන පහළ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියක් තියෙනවා, ඉන්ද්‍රිය හොඳට තියෙනවා. ඒ වගේම අරමුණුත් තියෙනවා. හැබැයි විඥානය පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මනස ඒ වෙනකොට අක්‍රිය සත්‍යයෙන් පවතින නිසා කාය විඥාන, සෝත විඥාන දේවල් වාගේ දේවල්, චක්කු විඥාන දේවල් පහළ වෙන්නේම නැහැ. මනස අක්‍රිය නිසා. ඒ වගේම තමයි ඉන්ද්‍රිය දැන් බිහිරි කෙනෙකුට උනත් ඒ කෙනාට දැන් සද්දේ තිබුණාට මනස ක්‍රියාත්මක වුණත් කාටේ මනස හොඳට ක්‍රියාත්මකයි හැබැයි ඉන්ද්‍රිය ක්‍රියාත්මක නැහැ. එහෙම වුණාම මනස හොඳින් තිබුණත් මොකද ඉන්ද්‍රිය හරියට ක්‍රියාත්මක නැත්නම් සෝත විඥානයේ ක්‍රියාත්මක නැතිනම් මේ සෝත ප්‍රසාදයේ ක්‍රියාත්මක නැත්නම් ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් ඒ කෙනාට සෝත විඥානයක් පහළ වෙන්නේ නැහැ. දැන් එතකොට ඒ වගේම අන්ධ කෙනෙකුටත් එහෙමයි මනස ක්‍රියාත්මකයි හැබැයි චක්කු ප්‍රසාදේ වැඩ කරන්නේ ඒ නිසා එයාට චක්කු විඥාන පහළ වෙන්නේ නැහැ. ඉතින් අපිට තේරුම් ගන්න ඕනේ නිසා තමයි ඉන්ද්‍රිය විතරක් තිබුණාට හරියන්නේ නැහැ. අරමුණු තිබුණාට විතරක් හරියන්නේ නැහැ. මේ මනස ක්‍රියාත්මක වෙන්න ඕනේ. එක අවස්ථාවකදී
ඒ වගේම මනස ක්‍රියාත්මක වුණාට වැඩක් නැහැ. ඉන්ද්‍රියත් ක්‍රියාත්මක වෙන්න ඕන. හොඳට තියෙන්න ඕන විඥානයක් පහළ වෙන ආකාරයට. එහෙම තිබුණොත් තමයි මේක ක්‍රියාත්මක මේ විඥානය කියන එක පහළ වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා මේකේ. හැබැයි ඒක ওই අභිධර්ම ක්‍රමයට එහෙම එච්චර ගැළපෙන කතාවක් නෙවෙයි මේක. ඒ තමයි සාමාන්‍යයෙන් අපිට උගන්වනවා මේ මනසට අරමුණක් නැතුව විඥානයක් පහළ වෙන්නේ නැතුව තියෙන්න බෑ කියලා තමයි උගන්වන්නේ. හැම වෙලාවෙම මේ මනස අරමුණක් විඥානයක් අරගෙනම තමයි මේ මනස හැම වෙලාවෙම තියෙන්නේ කියලා. ඉතින් බැලු බලමට නම් ඒක ඇත්ත වශයෙන්ම සත්‍ය කතාවක් අපිට පේනවා. හැම වෙලාවෙම මනස මොකක් හරි දෙයක එල්ලිලාම තමයි පවතින්නේ. හැබැයි ඒක එහෙමම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා ඔය අලගද්දූපම කියන සූත්‍රයේදී එවං විමුක්ත චිත්තං කෝ භික්ඛවේ භික්ඛුං සයින්දා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්වේසං නාදි ගච්ඡanti කියලා. ඉදං නිස්සිතං තථාගතස්ස විඥානං. ඒ තමයි මහණෙනි එවං විමුක්ත චිත්තං කෝ භික්ඛවේ භික්ඛු. මහණෙනි මේ විදිහට මේ මගේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ විමුක්ත හිත කියලා කිව්වේ සියලු දෙයින්ම නිදහස් වෙච්ච සිත කියන එකයි. ඒ සියලු දෙයින් නිදහස් වෙච්ච හිත කිසිදු සෙයින්දා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා කිසිදු දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට හොයන්න පුළුවන් කමක් නැහැ, හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ, අල්ලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉදං නිස්සිතං තථාගතස්ස විඥානං. තථාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ විඥාණය මෙහිමයි පවතින්නේ කියලා. මේක ඊටාම ගැඹුරු කතාවක්. මේක එසේ මෙසේ සාමාන්‍ය කතාවක් නෙවෙයි මේක. මේ ගැන හොඳ හොඳට මේ ගැන අධ්‍යයනය කරලා ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට පමණයි ප්‍රැක්ටිස් එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේක අත් වශයෙන් මේ කියන එකේ ගැඹුර හොඳට වැටහෙන්නේ. මේකේ කියන්නේ දැන් අපි සෑම කෙනෙකුගේම අපේ මේ මනස මේ විඥානය හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ඉන්ධන පරිබාහිර බාහිර හේතු ඔක්කොම පසුබිමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට මේ මනස හැම වෙලාවෙම මොනවා හරි අරමුණක එල්ලිලා තියෙන දැනීම මාත්‍ර මේක පවතිනවා. නමුත් තථාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ මනස ඒ විමුක්ත හිත කියන එක. ඒ කියන්නේ විමුක්ත හිත කියන්නේ සියල්ලෙන් නිදහස් වෙච්ච හිත. මොනම දෙයකවත් එල්ලිලා නැති හිතේ මේ රූපේ පිළිබඳ දැනීමකුත් නැහැ, එල්ලීමකුත් නැහැ. සද්දේ පිළිබඳ එල්ලිච්ච ගතියකුත් නැහැ. ගඳ සුවඳ වල එල්ලිච්ච හිතකුත් නෙවෙයි, ඒකෙමුත් නිදහස් වෙලා. රසයේ පිළිබඳව ඇල්ලීමකුත් නැහැ, ඒකෙමුත් නිදහස් වෙලා. ශරීර ස්පර්ශ පිළිබඳ එකකුත් නැහැ, ඒකෙමුත් නිදහස් වෙලා. මනසේ මොනම අරමුණකවත් එල්ලීමකුත් නැහැ, මොනවාකින්වත් නිදහස් කිසිම එක ඇලිලා නැහැ, ගැටිලා නැහැ, බැඳිලා නැහැ. ඒ මනස සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා දැන් මේ මනස සියල්ලංගෙම නිවිලා ගිය මනසක්. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, සාමාන්‍ය කෙනෙකුට, මනස දියුණු කෙනෙකුට අල්ලන්න පුළුවන් වෙන්නේ කාගේ හරි හිතක් මේ ඉන්ද්‍රිය 6ට කොහේ හරි මොනවා හරි අරමුණක් ඇල්ලුවොත් පමණයි. අහු වෙලා තිබුණොත් පමණයි. එනිහා ඒක ගෝචර වෙන්නේ කිසිම කෙනෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත්, දෙවි කෙනෙකුට ගෝචර වෙන්නේ කාගේවත් හිතක් දකින්න බෑ මේ කියන අරමුණු වලට බැඳිලා නැතිනම්. තථාගත බුදුරජාණන් වහන්සේගේ විඥානය කියන්නේ මේ කිසිවෙකම බැඳිලා නැති විඥානයක් කියන එකයි උන්වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඒතර මේකෙන් පේනවා එහෙම විඥානයකුත් පවතින්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් මේක ගලා යන්නේ නැහැ. හැබැයි දැනීම් මාත්‍රයක් තියෙනවා. මේ ශරීරය පවතින තාකල්, පිරිනුවම් පාන තාකල් මේ එනර්ජි එකක් ෆ්ලෝ වෙනවා. මනස අපි දන්නා මේ ශරීරේ පුරාම ඒ එනර්ජි එක තියෙනවා. ඒ සියුම් දැනුම් මාත්‍රයේ තිබුණාට ඒක දැනුණාට හැබැයි කිසිම දෙයක මේ මනස විමුක්ත හිත
එල්ලිලා නැහැ. ඒකේ ගැටිලා නැහැ, එල්බගෙන නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ගෙත් එහෙමයි. මේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. ඒකට තමයි මේ විමුක්ත හිත කියලා කියන්නේ. අනිත් සෑම වෙලාවකම අපේ හිත එතේ විමුක්ත හිතකටපත් නොවෙච්ච විමුක්ත හිතක් නැති සෑම කෙනෙක්ගේම හිත තුළ විඥාණය ගලාගෙන යනවා. අපි ඒකට තියෙන සාමාන්‍ය කියන නම තමයි ඔය භවංග විඥාණය කියලා කියන්නේ. අපි මීට පෙරත් ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. අපි ඒකට ප්‍රතිසන්දි විඥාණය කියලා කියනවා. භවංග විඥාණය කියලා කියනවා. අපි ඒ ගැන කතා කරලා තියෙනවා. ඒක තමයි ඔය සංඛාරපත්‍ය විඥානං කියන තැන උගන්වලා තියෙන්නේ. විස්තර කරන්නේ එහෙම නැත්නම් අදහස් කරන්නේ ඒකයි. එතකොට දැන් මේ අර නිදහස් නොවුණු හිතක හැම වෙලාවෙම අර ඉන්ද්‍රියත් එක්ක ගැටිලා තියෙන එහෙම නැත්නම් ඒවත් එක්ක එල්බිලා තියෙන මනසක් විඥානයක් නිරන්තරයෙන්ම මේක ගලාගෙන යනවා. ඒ නිසානේ මේක භවංග විඥානය කියන්නේ. ඒකේ තියෙන කොටස් තුනක් තියෙනවා භවංග විඥානයේ කෘත්‍ය හැටියට ඒකේ කාර්යභාරයේ හැටියට කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රතිසංයෝජන විඥානය භවංගේ ඇති කරනවා කියන එක. ඒ කියන්නේ භවය නොසිදී පවත්වාගෙන යනවා භවය උපද්දවනවා කියන ගතිය. ප්‍රතිසන්දි විඥානයේ ඒක තියෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රියයන්ගෙන් අරමුණක් නැති වෙලාවල නැති වෙලාවල මේක නොසිදී නොකඩවා පවත්වාගෙන යන ස්වરૂපයක් දෙනවා භවංග විඥානේ තියෙනවා. ඒ වගේම තමයි අවසානයේදී චුති කෘත්‍ය කියන එක මරණය කියන එක සිදු කිරීමත් මේ භවංග විඥානයේ විසින් සිදු කරනවා. ඉතින් ඊට පස්සේ ඒක නොසිදී එතනින් විනාශ වෙන්නේ නැතුව ආය ප්‍රතිසන්දි ඇති කරනවා. එනිසා අඛණ්ඩව මේ ක්‍රියාවලිය සිදු කරගෙන යනවා මේ ප්‍රතිසන්දි විඥානයේ විසින් නැත්තම් මේ භවංග විඥානය කියන මේ විඥාන ස්වરૂපේ. එතකොට ඇයි බුදු කෙනෙක්ගේ හා රහතන් වහන්සේ කෙනෙක්ගේ මේක ක්‍රියාත්මක නොවෙන්නේ? දැන් මේක ක්‍රියාත්මක වෙන්න නම් සංස්කාර පසුබිමින් ගලාගෙන යා යුතුයි. විඥාන පසුබිමින් ක්‍රියාත්මක යුතුයි. චක්කුසෝත ගාන ජීවහා කාය විඥානය අඛණ්ඩව පවත්වා පැවතිය යුතුයි. දැන් මේවා ඇති වෙන්න තියෙන හේතු බුදුරජාණන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දාලා තියෙන්නේ නැත්තටම නැති කරලා තියෙනවා. ඒ හින්දා මේවා ගලන්න අවශ්‍ය කරන කිසිදු හේතුවක් සාධකයක් විමුක්ත සිතක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මේ රහතන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුදු කෙනෙක් පින්වම් පෑවෙන් පස්සේ නැවත ආය උත්පත්තියක් නොලබනවා කියලා කියන්නේ. එහෙම ලබන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒකට අවශ්‍ය කරන හේතු සාධක මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙලා තියෙන නිසා. එතකොට ඔය තමයි ඒ විඥානයේ හැටි. තවත් ඒ නිසා මේ විඥානය කියන එක සංසාර ගමනේදී අතිශයින්ම වැදගත් කියන්නේ ඒක වැදගත්කමක් නෙවෙයි අත වශයෙන්ම. නමුත් පුදුම විදිහේ කාර්යභාරයක් ඉටු කරනවා මේ සසර ගමන ගෙන යෑමේදී. අපි ගිය වතාවේදී කතා කළා නාම රූප පිළිබඳව. නාම රූපේ හටගන්නේ විඥානපච්චය නාම රූපං. ඒ වගේම සමහර තැන්වල උගන්වලා තියෙනවා නාම රූපපච්චය විඥානං කියලා. මේ දෙකම බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙන දෙයක්. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි විඥානය කියන එක පහළ වෙන්න නාම රූප අවශ්‍යයි. නාම රූප පහළ වෙන්න විඥානය කියන එක අවශ්‍යයි. විඥානයක් නැතිනම් නාම රූප පවතින්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. විඥානය කොතන හරි නිරුද්ධ වුණා නම් නැත්තරම නැති වෙලා ගියා නම් ආය නාම රූප හට ගැනීමක් නැහැ. සසර ගමනේ නිමාවටපත් වෙනවා. බැරි වෙලාවක්වත් මේ නාම රූප හටගත්තා නම් ඒ හටගන්නේම විඥාන නිසාමයි. ඒ වගේම නාම රූප හටගත්තන් පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ නිසාමයි. එතකොට මේ දෙක අන්‍යමන්‍ය වශයෙන් ඒකට කියනවා අන්‍යමන්‍ය ප්‍රත්‍ය කියනවා. මේ දෙක එකතුව තමයි මේ සංසාර ගමන කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙකක් වුණාට මොකද
බෙදන්න බැරි විදිහටම අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳිලා මේ සංසාර ගමන ක්‍රියාත්මක කරනවා, සසර ගමන ඇති කරනවා, නාම රූපයන්ගේ පැවැත්ම නැවත නැවත උපද්දවනවා. ඒ නිසා මේක කියන අපි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා. දැන් මේකත් ඉඳන් තේරුම් ගන්න ඕන දෙයක්. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප තියෙන නිසා විඥානයත් පවතිනවා. දැන් මේ දෙක එකට සම්බන්ධයි. එකට පවතින දෙයක්. ඒ වගේ ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි කොහේ හරි තැනක විඥානය පහළ වුණා නම් ඒක ඔය කියන භවංග විඥාන ප්‍රතිසන්දි විඥානය කියන එකක් ගන්නත් පුළුවන්. ඒක කොහේ හරි පහළ වුණා නම් ඒ පහළ වෙන්නේ ඒ කාන්තෙන්ම දුකක්ම තමයි. යම් තැනක මේක පහළ වුණා නම් යෝකෝ භික්ඛවේ චක්කු විඥානස උපාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං තිති ජරා මරණස්ස පාතු භාවෝ ජරා මරණස්ස පාතු භාවෝ. ඒ කියන්නේ දැන් අර ප්‍රතිසන්ද විඥානයේ භවංග විඥානයේ වගේම කොහේ හරි තැනක චක්කු විඥානේ පහළ වුණා නම් ඇස පිළිබඳ දැනීම ඇති වුණා නම් කන පිළිබඳ දැනීමක් ඇති වුණා නම් ගන්ධ සුවඳ පිළිබඳව දිව පිළිබඳව රසය පිළිබඳව ශරීරය පිළිබඳව මනස පිළිබඳව දැනීම ඇති වුණා නම් ඇති වුණා කියලා කියන්නේම වෙන දෙයක් නෙවෙයි ඒ දුකක ඉපදීමක්මයි. ඒක රෝගයන්ගේ පැවැත්මක්මයි. ජරා මරණයන්ගේ ජරාවේ හා මරණයේ ඉපදීමක්මයි මේ ඇති වෙනවා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ওই විඥාන කියන සූත්‍රයකදී දේශනා කරනවා. ඉතින් ඒ නිසා යම් කිසි තැනක චක්කු විඥානේ නැති වුණා නම් ඒ වගේම සෝත විඥානේ නැති වුණා නම් ගාහන විඥානේ නැති වුණා නම් જીවහා විඥානේ නැති වුණා නම් කාය විඥානේ මනෝ විඥානේ නැති වුණා නම් ඒ නැති වුණා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ නැති වෙන්නේ දුකක්ම තමයි. මෙන්න මේක තමයි භාවනාවේදී අපි දියුණු කරන්න ඕන තැන. මේ භාවනාවේදී ගැඹුරට භාවනා කරන කෙනෙක්. මේ ධර්මයේ කවුරු හරි ගොඩක් ගැඹුරකට යන්න උත්සාහයක් දරනවා නම් මේක තමයි අත් වශයෙන් අපි කියන අර පොයින්ට් එක මේක තමයි. මේක අපිට පේන්න ඕනේ, අපේ තුලින් වැටහෙන්න ඕනේ, අපිට අවබෝධයක් අපි තුලින්ම මතුවෙන්න ඕනේ. මේ ඇහැ නිසා යම් කිසි දැනීමක් තියෙනවා නම් ඒ ඇති වුණා නම් ඒ ඇතිවීම නිසා තමයි ඉන් පස්සේ මේ රූප නිසා මොනවා හරි ආසාවල් ඇති වුණා නම් හඳුනා ගැනීම ඇති වුණා නම් ආසාවල් ඇති වුණා නම් තණ්හාවල් ඇති වුණා නම් උපාදාන කළා නම් එතනින් ගියාම ඒ නිසා ඇති වෙච්ච වේදනාවට අපි බැඳුනා නම් මොනවා හරි දේවල් ඇති වුණා නම් ඒ ඔක්කොම ඇති වෙන්නේ මොන සියලු දුක් ඒ නිසා සංස්කාර ඇති වෙනවා ඒ සංස්කාර නිසා සංසාරේ ගමන් කරනවා ඒ ඔක්කොම ඇති උනේ ඒ චක්කු විඥානය නිසා ඇහැ පිළිබඳව දැනීම නිසාමයි මේක කියන එක තමන්ගේ හදවතින්ම දැනෙන මට්ටමට අපි මේක දියුණු කරගන්න ඕනේ. ඒක මතුවලා පේන්න ඕනේ. මේ කියන නිසා නෙවෙයි. ඒ වගේම තමයි කනත් එහෙමයි, දිවත් එහෙමයි, නාසයත් එහෙමයි, ශරීරයත් එහෙමයි, මනසත් එහෙමයි. මේවා ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි ඉන් එහා ඇති වෙන ඊට පස්සේ ඇති වෙන සියලුම තත්ත්වයන් වේදනා සංඥා සංස්කාර මේ ඔක්කොම ටික ඇති වෙන ඊට පස්සේ ඇති වෙන තණ්හාවල් උපාදානයන් තව මොනවා හරි දේවල් තියෙනවා නම් සියලු කෙලෙස් ගලන්නේ සංස්කාර ඔක්කොම ගලන්නේ මෙන්න මේ විඤ්ඤාණ ටික පහළ වෙච්ච නිසා. ඒ නිසා මේ පහළ වෙන්නේ ඔක්කොම දුකක් කියන එක භාවනා කරන කෙනාගේ හිතට කවුරුවත් කියන හින්දා නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙන හින්දාමත් නෙවෙයි Taman තුළින්ම මතුවෙන්න ඕන පේන්න ඕන මේක ඇති වෙච්ච නිසාම තමයි මේ දුක් පහළ වීම පටන් ගන්න තියෙන්නේ මේක තමයි මුල පටන් ගන්න තැන මෙතන තමයි කියන Tamanට මේක හොඳට පැහැදිලිව පේන්න ඕන ඒ වගේම තමයි අපිට පේනවා බැරි වෙලාවක්වත් මේ ඉන්ද්‍රිය 6 මූලික කරගෙන මේ දැනීම් 6 නැති වුණොත් එහෙම මොකද වෙන්නේ එතන ඉඳලා මේ දුක් නැති ඇතිවීමත් මේ ගමනත් සම්පූර්ණයෙන්ම නිමාවට පත් වෙනවායි කියලා.
සසර ගමන නිමා කරන්න නම් මේ අවබෝධය අපි තුල හදවතින්ම මතුවෙන්න ඕනේ. ඇයි ඒක අපි එහෙම මතු කරගන්නේ? දැන් ඕක නොදැනගත්ත නිසා තමයි. හැබැයි අපිට මේ පේන්නේ නැහැ. සාමාන්‍ය මනස දියුණු කරපු නැති. ඒ නිසානේ සමාධිමත් මනසක් ඕන කියලා කියන්නේ ප්‍රඥාව අවබෝධ කරගන්න. සමාධියක් නැති කෙනෙකුට මේ ප්‍රඥාව කියන එක අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒක අවබෝධ වෙන්න ඉතාම හොඳට මේ සමාධිය දියුණු වෙලා තියෙනවා. සතිය දියුණු වෙලා තියෙනවා. සමාධිය දියුණු වෙලා තියෙනවා. ඒ මනසේ තමයි ප්‍රඥාව කියන එක අවබෝධ වෙන්නේ. මෙහෙම සමාධිමත් මනසට පේනවා ඉතාම හිත පිරිසිදු නැයින් පස්සේ අනිත් බාහිර අරමුණු ඔක්කොම සියලු දේවල් බාහිර ලෝකේ අපේ මනසෙන් ගිලිහිලා වැටුණයින් පස්සේ මේ මනස ඊටාම පිරිසුදු තත්වයට, කර්මන්නේ තත්වයට හොඳ මට්ටමට ගෙනාවයින් පස්සේ අපිට පේනවා මෙන්න මේ තමයි දුක් උපදින ස්ථාන. මේ වගේන් තමයි මේ ගමන ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලිව අපිට පේන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට පේනවා මේ තමයි දුක කියලා කියන්නේ. මේකේ හට ගැනීම තමයි දුක්ඛ සමුදය කියන්නේ කියන එක. මේක වගේම තමයි මේක නැති වෙනවා නම් මේක ඒ තමයි දුකේ නිවීම කියන එකත් පේනවා. ඒ වගේ මේ විදිහට මේක බලන එක, මේක ඇති වෙන එක, නැති වෙන හැටි, පවතින එක, නැති වෙලා යන හැටි බලන් ඉන්න එක. මේකට ආසාවක් ඇති නොකර ගැනීමම තමයි මේකට තියෙන මාර්ගය. මේක නැති කරගන්න කියන එක මේ අවබෝධය Taman තුලින්ම මතුවලා එන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි මේ භාවනාවේදී ඊ타ත්ම වැදගත්ම කාරණාව. ඉතින් මේ විඥානය අපිට තේරෙන්නේ මේක නිසා අපි ඊට පස්සේ ඒ නිසා මේකට ඇලෙනවා. ඒ විඥානි නිසා ඇතිවෙච්ච සංඥාවල් ඇති වෙනවනේ. දැන් ඇහෙන් රූපයක් රූප අරමුණක් ගන්නාන් පස්සේ ඇහැට රූපයක් දැනුණාන් පස්සේ දැනීම මාත්‍රේ පමණයි විඥානය කියලා. ඊට පස්සේ අපි කියමුකෝ අපි මලක් දැක්කයි කියලා. හැබැයි මල කියන එක අපි සංඥාවක් නේ. ඒ සංඥාව අඳුනාගත්තේ සංඥාව කියන එක හටගත්තේ අර විඥානයේ නිසා. දැන් අපි මේ සංඥාවට කැමති මල කියන එකට. ඒ සංඥාව ඇති කරපු විඥාණයටත් කැමති. ඒ සංඥාව නිසා ඊට පස්සේ අපි තුල ඇති වෙනවා ඒක හොඳ එකක් නම් අපි කැමති එකක් නම් ඒකට ආසා කරන ස්වરૂපයක් ඇති වෙනවා. ඒ ආසාව ඇති කරන්නේ ඇයි? අපි කැමැත්ත නිසා අපිට ඇති වෙනවා මනසේ සැප සහගත සුඛයේ උපදවන සැපයේ උපදවන මේ ස්වરૂපයක් අපේ මනසේ ඇති වෙනවා. එතකොට ඔය සැප වේදනාව කියන එක ඇති වෙනවා. ඒ සැප වේදනාවටත් අපි ඇලුම් කරනවා. විඥාණයටත් ඇලුම් කරනවා. සංඥාවටත් ඇලුම් කරනවා. අර සැප වේදනාවටත් ඇලුම් කරනවා. වේදනාව ඇති කරන නැවත සංඥාවල් උපදිනවා නම් ඒවටත් ඇලුම් කරනවා. ඔයකට ඇලුම් කරන්න ඊපස්සේ බැඳෙන්න පටන් ගන්නවා. උපාදාන එක ඇති කර ගන්නවා. ඒවටත් ඇලුම් කර ගන්නවා. ඇලුම් කරනවා. මේ විදිහට වෙන්නේ නොනවත්වාම ඇලි යනවා. ඕකේ අනිත් පැත්ත සිද්ධ වුණොත් අපි අකමැති දෙයක් ගැටෙන දෙයක් ඇති වුණොත් එහෙම ඉන් පස්සේ ඇති වෙන අර විඥාණයෙන් පස්සේ ඇති වෙන හැම දෙයකටම අපි ගැටි ප්‍රතිචාර දක්වා යනවා. දැන් මේ දෙක දෙපැත්තක තියලා හොඳට බලන්න. හොඳට භාවනා කරන කෙනෙකුට මේක පුරුදු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මේ දෙක දෙපැත්තක තියලා බලන්න. කැමැති දේවල් අපි කැමැති අරමුණක් අරගෙන රූපයක් වෙන්න පුළුවන්. අපි චක්කු විඥානය ගමු. ඒක එක පැත්තකින් තියලා අනිත් පැත්තේ ගැටෙන අරමුණක් අකමැති දෙයක් බලන්න. ඒ විඥානයේ පහළ වෙච්ච වෙලාවෙ ඉඳලා ඒ සංඥාවෙන් හඳුනාගත්ත මොහොතේ ඉඳලා අකමැති දෙයක් නම් ඒක පසුපස්සේ මේ මනසේ ඇදීගෙන ගලාගෙන යනවා. ඒ නිසා අපි සංස්කාර රැස් කරගෙන යනවා. මේ විදිහට ඒ සංස්කාර ඇති වුණාන් පස්සේ සංකාරපච්චය විඥානයි. නැවත විඥානය කර්ම විඥාන උපදනවා. ඊට පස්සේ ප්‍රතිසන්දි විඥානය ඔය කියන විවිධ නම් වලින් කියන ඔය විඥානය හට ගන්නවා. ඒ විඥානපච්චය නාම රූපං. ඔන්න නාම රූප නැවත හට ගන්නවා. අනිත් පැත්තෙන් කැමැති පැත්තට ගියාම කැමැති රූපයක් නම් අපි දැක්කේ අන්න ඒකට ඇලුම් කරනවා. ඒ සංඥාවෙන් හඳුනාගත්ත ගමන්ම මේ කැමැති දෙයක් කියලා එතන ඉඳලා ඇලෙන්න ගන්නවා, උපාදාන කරන්න පටන් ගන්නවා. ඒකේම බැසගෙන නිමග්න වෙලා අපි ජීවත් වෙලා නැවත සංස්කාර රැස් කරනවා. ඒ සංස්කාර නිසා සංකාරපච්චය විඥානපච්චය නාම රූපං. ඒ සංස්කාර නිසා නැවතත් අර විඥාන රැස් වෙනවා. විඥානය හට ගන්නවා. ඒ විඥානය නිසා නැවතත් නාම රූප හටගෙන සංසාර ගමන ගමන් කරනවා. ඉතින් ඒ නිසා කොතනක හරි මේ විඥානයේ
එතනම නතර වුණා නම් දැනීම මාත්‍රේම නතර වුණා නම් ඉස්සරහට යන්න මොනවක් නැහැ. එතන මේක නතර කරනවා. ඒ නිසා මේකට තියෙන බුදුරජාණන් වහන්සේ ඔය තවත් විඥාන සූත්‍රයකදී දේශනා කරනවා යෝ භික්ඛවේ චක්කු විඥානස්මින් චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසු. චක්කු විඥාණයට ඇස නිසා ඇතිවෙන දැනීමට ඡන්ද රාගයක්. අපි මේක අවස්ථා කීපයකදී කියලා දීලා තියෙනවා. ඇස නිසා ඇතිවන ඡන්ද රාගයට. ඒ කියන්නේ ඡන්ද කියන්නේ කැමැත්ත. ඊට පස්සේ රාග කියන්නේ ඇලීම. එතකොට කැමැත්ත හා ඇලීම ඇති වුණා නම් ඒකට තමයි උපාදානය කියලා කියන්නේ. මේ ඡන්ද රාගය ඇති වුණා නම් ආන්න ඒක චිත්තස්ස උපක්ඛලේසු. ඒක චිත්තයේ මේ සිත පිළිබඳ උපක්ලේශයක්. ඒක ඇත්ත වශයෙන්ම අපිරිසුදු වීමක්. ඒක ක්ලේශයක්. ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි සෝත විඥාණයටත් එහෙමයි, ඝන විඥාණයටත් එහෙමයි, જીවහා විඥාණයටත් එහෙමයි, කාය විඥාණයටත් එහෙමයි, මනෝ විඥාණයටත් එහෙමයි. මේ චන්දරාගයක් ඇති වුණා කියන්නේ අන්න එතන ඉඳලා හිත අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒක උපක්ලේශයක්. එතන ඉඳලාම මේක අපිරිසිදු වෙවි යනවා. මේ අපිරිසිදු වීම තියෙන තාක්කල් සසර ගමන නිමා වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ඒක නැති කරනවා නම් මේ ස්ථාන හයේම තියෙන චන්දරාගේ අයින් වුණොත් විඥානයේ තියෙන චන්දරාගේ අයින් වුණොත් එහෙම මේ හිත එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. එතනින් එහාට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන ශක්තියක් මේ හිතට නැහැ. ආන්න ඒ தത്വෙට තමයි මේ හිත අපි පත් කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා මනස සමාධිය දියුණු වෙච්ච කෙනෙකුට හොඳට පේනවා. මනසට වැටෙන අරමුණු අනුව ඒ භාවනා කරනකොට හොඳ සිහිය පවත්වාගෙන යනවා නම් අපි සාධ්‍යයක් වුණත් අපි මෙනෙහි කරන මෙන්න ඒකද අපි තේරුම් ගන්නවා මෙන්න සෝත විඥානය. ඒ වගේම තමයි ඇඟේම හරි දැනීමක් ඇති වෙනවා නම් මෙන්න කාය විඥානයක්. ඒ වගේ අපිට ඇස් දෙක පියාගත්තාන් පස්සේ චක්කු විඥාන පහළ වෙන්නේ නැහැ. මනසේ ඇති වෙනවා දැනීමක්, රූප දැනීමක් අපිට රූප පේන්න පටන් ගන්නවා නම් ඒක මනෝ විඥානයක්. මේ වගේ විඥාන පහළනවා. ඒක එතනින්ම හිත දිහා බලාගෙන එතනම අතහැර ගියොත් එහෙම මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික සංස්කාර රැස්න එක නතර වෙලා ගිහිලා යම් දවසක සතියත් සමාධියත් ප්‍රඥාවත් ඉහළම තලයටපත් උනයින් පස්සේ මේ හිත නිදහස් වෙන්න අවශ්‍ය කරන තත්වයට පත් උනයින් පස්සේ මේ හිත ස්වභාවිකම නිදහස් වීමටපත් වෙනවා. ඒකට තමයි අපි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒ නිසා ඒ නිවන් අවබෝධය සඳහාම මේ අවබෝධය මේ දක්වා අපි මේ කියපු කාරණාවන් උපයෝගී වේවා හැමදෙනාටම මේ ජීවිතයේදීම හෝ ඊටම ආසන්න භවයකදීම මේ සියලු සංස්කාරයන් ගෙවලා දමලා මේ සියලු දුක් ගෙවන් කිරීමෙන් උතුම් වූ නිවනින්ම සැනසෙන්න හැමදෙනාටම ශක්තිය වාසනාව ලැබේවායි කියන ප්‍රාර්ථනාව තබමින් එහෙමනම් අපි මේ විඥානය පිළිබඳව සිදු කරන කෙටි ධර්මානුශාසනාව මේ නිමාවටපත් කරනවා. අද මෙතෙන් සිට ඊළඟට අපි තවත් සුළු වේලාවක් පැය භාගයක් හමාරක් පමණ වෙනදා වගේම භාවනා කිරීමට සූදානම් වෙමු. කවුරුත් එහෙමනම් දැන් වෙනදා වගේම භාවනාවට සුදුසු වෙන ආකාරයෙන් කයත් මනසත් දෙක සැහැල්ලු කරගෙන සුදුසු ස්ථානයක අසුන් අරගෙන පුටුවක හරි එහෙම නැතිනම් බිම වාඩි වෙනවා නම් ඒ පහසුවෙන් ඉන්න පුළුවන් වෙන ඉරියව්වකින් වාඩි වෙලා කවුරු සූදානම් වෙන්න භාවනා කිරීම සඳහා
හැමදෙනාම එමනම් අපි දැන් කයත් මනසත් දෙක ඊටාම හොඳින් සැහැල්ලු කරගමු. මෙතෙන් පටන් භාවනාව සිදු කරගෙන යාම සඳහා කායේ කුමන හෝ අපහසුතාවයක් තිබෙනවා නම් ඉරියව්ව සකස් කරගන්න ඕන නම් තව සුළු වේලාවක් අරගෙන කය හොඳට කෙලින් තබාගෙන කොන්ද හොඳට කෙලින් තබාගෙන ඍජුව මේ ඉදිරි කාලේ අපහසුතාවයකින් තොරව සිටීමට පුළුවන් වෙන විදියට තමන්ගේ ඉරියව්ව හොඳින් සකස් කරගන්න. මේ ඉරියව්ව මට පහසුවෙන් ඉන්න පුළුවන් කියන අදහස හිතට හොඳින් දැනෙන විදිහට ඒ ඉරියව්ව පිළිබඳව සැලකිලිමත්ව ඒක සකස් කරගන්න. නැවත නැවත වෙනස් කරන්නේ නැතුව මේක ඊටාම වැදගත් භාවනාවේදී කය ඊටාම සැහැල්ලුවේ නිසල්මනේ තියාගෙන ඉන්න එක. අපහසුතාවයකින් තොරව. අපහසුයකින් නොවේ. පහසුවෙන් ඉන්න ඕන. පහසුවෙන් සිටීමට හැකි වන පරිදිම ඉරියව්ව සකස් කරගන්න. දැන් මනසත් ඒ විදිහටම සකස් කරගන්න. පොඩි උත්තේජනයක් මනසට ඇති කරගන්න. ජීවිතේ මේ දක්වා ආපු ගමන ගැන මෙනෙහි කරන්න. මේ තප්පරය දක්වා මේ මොහොත දක්වා ජීවිතේ මොන දේවල් සිද්ධ වෙලා තියෙනවද? මේ මනසට කොච්චර දේවල් අපි එකතු කරලා තියෙනවද, දාලා තියෙනවද, අතුල් කරලා තියෙනවද? මේ මනසට මොනම වෙලාවකවත් නිවනක්, නිවීමක්, සැනසීමක් තියෙනවද කියලා බලන්න. එක්කෝ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ගැන හිතනවා. එක්කෝ අනාගතයේ සිදුවෙන දේවල්, කරන්න තියෙන දේවල් ගැන හිතනවා. මොනවා හරි දේවල් මේ හිතට ගෙනලා දාලා හැම වෙලාවෙම හිත කිසියම් දෙයක එල්ලිලාමයි තියෙන්නේ. එල්බගෙනමයි ඉන්නේ. කිසිම සැනසීමක් පහසුවක් නිවීමක් නැහැ. ඒ නිසා දැඩිව හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ මුළු ලෝකෙම බාහිර ලෝකයේ සියලු දේවල් අනාගතයේ අතීතයේ මේ ඔක්කොම තමන් ගැන කුමන හෝ දෙයක් ගැන පිළිබඳව හිතවිල්ලක් තියෙනවා මේ ඔක්කොම හිතින් අතහරිනවා කියලා. සියලුම දේවල් හිතින් අතහරින්න. දැන් හිත දිහා බලාගෙන බලන්න හොඳට. හිත නිදහස්ද කියලා. හිතේ පිරිසුදු බවක්, ප්‍රසන්න බවක්, දිලිසෙන ගතියක්, පැහැදිලි බවක් තියනවාද කියලා බලන්න. එහෙම නැත්නම් මොනවා හරි ගැන හිතවිල්ලක් එනවනම් වේදනාවක් ගැන හරි මොනවා හරි යන්න හිත අපිරිසුදු වෙලා. ඒ ඔක්කොම හිතින් අයින් කරන්න. හිත දිහාම බලාගෙන ඉන්න. එන දේවල් එතනම අතහරින්න. දැන් හිත හොඳට සැහැල්ලු නම්
කය හොඳට සැහැල්ලු නම් ස්වභාවිකව හැම මොහොතකම සිදුවෙන ආශ්වාස ප්‍රාශ්වාසයේ දිහා බලන් ඉන්න. ටික වෙලාවක් හිත සංසුන් වෙනකම්. මොනවත්ම කියන්න අවශ්‍ය නැහැ හිතට. පිරිසිදු හිතින් ඊටාම සැනසෙල්ලෙන් වාතයේ ශාරීරිය තුලට එන හැටි බලන් ඉන්නවා. ශරීරයෙන් පිට වෙන හැටි බලන් ඉන්න. දැන් මේ ආශ්වාස ප්‍රාශ්වාස දිහා බලන් ඉන්නකොට ඒ ගැන දැනීමක් හිතේ ඇති වෙනවනේ. අන්න හිතට හිතක් පවතිනවා. අරමුණක් පවතිනවා. ක්‍රියාකාරී මනසක් තියෙනවා. බාහිරින් ආස්වාස ප්‍රාසආස පිළිබඳ දැනීමක් ඇති වෙන ගතියක් තියෙනවා, අරමුණ තියෙනවා. මේ දෙකෙන් ඔන්න මනස ක්‍රියාත්මකයි. දැනීමක් පමණයි. හැබැයි ආස්වාස කියලා ගත්තොත් ඒ ගන්නේ සංඥාවක්. ප්‍රාස්වාස කිව්වොත් ඒ සංඥාවක්. ඒ දෙක පැත්තකින් තියන්න. ආස්වාස ප්‍රාස්වාස කියන්න අවශ්‍ය නැහැ. බලන්න අද දවසේදී මේ භාවනාවේදී කෙලින්ම තමන්ගේ හිත දිහාම ඍජුව බලන් ඉන්න පුළුවන්ද කියලා. මෙහෙම බලන් ඉන්න විට අරමුණු එකින් එක එනවා පෙනේවි. ඒ එකක්වත් පස්සේ යන්න එපා. ආපු විදිහටම යන්න ආරින්න. කිසිම වටිනාකමක් නැහැ. අපේ කිසිම සැලකිල්ලක් නැහැ. කිසිම උවමනාවක් දැක්වීමක් නැහැ. ආවා ආපු විදිහටම පිටත් වෙලා ගියා. එපමණයි.
එතකොට සද්දත් ඇහෙවි. සෝත විඥානත් පහළ වෙයි. ඇහිච්ච සද්දේ ගැන හිතන්නේ නැතුව, සිතවිලි නගන්නේ නැතුව, කමෙන්ට් කරන්නේ නැතුව, එතනම ඒක අතහරින්න. ටිකක් අමාරු වෙයි. නමුත් නැවත නැවත ප්‍රගුණ කළායින් පස්සේ ඔබට පෙනේවි හිත ක්‍රමක්‍රමයෙන් හිස් වෙවි, හිස් වෙවි. හිතේ වේගය අඩු වෙවි, අඩු වෙවි යනවා. ඒ නිසා හොඳින් සිහිය තියාගන්න. පළවෙනි දේ හොඳට සිහිය පවත්වාගෙන යන්න. ඉතාම හොඳින් සිහිය පවත්වාගෙන යමින් අරමුණු එන දිහා බල බලා අතහැර යන්න. ශරීරය දිහාත් බලන්න. සිතවිලි නගන්නේ නැතුව එතන මේවා අතහරින්න. මේ විදිහට භාවනාව කරගෙන යන්න.
හිත දිහා බලාගෙන දැනෙන දේවල් අතහැර යන ඔබට එසේ කිරීමට උත්සාහ කරන විටදී අපට පෙනේවි ඒක තරම් ලෙහෙසි නෑ කියලා. විවිධ අරමුණු මේ හිතට එනවා. සිතවිලි ගලාගෙන යනවා. කොච්චර හිත සංසුන් කරන්න උත්සාහ කළත් අතහරින්න හිස් කරන්න උත්සාහ කළත් නැවත නැවත පිරෙනවා කියලා තේරෙවි. නැවත නැවත එකතු වෙනවා කියලා තේරෙවි. ඒ නිසා මෙන්න මේ ටික කරන්න බලන්න. හොඳින් ඇහුම්කන් දීලා මේ විදිහටම කරන්න. මේක මෙනෙහි කරන්න. අතීතේ උපන්න මොහොතේ ඉඳලා මේ මොහොත තප්පරය දක්වාම අපි කොච්චර රූප දැකලා ඇත්ද? දැනටත් හිතට රූපම වෙනවා. මේ රූප දැක්කා කියන්නේ මොකද්ද? ඒ රූප පිළිබඳ දැනීම් ටිකක් ඇති වෙලා නැති වෙලා යන. කොහෙද ඇති වෙලා නැති වෙලා ගියේ? එළියේද ඇතුළේද? තමන්ගේ හිත තුළද බාහිර ලෝකයේද? එවිට ඔබට පෙනේවි මේ සියලුම රූප එළියේ ඇති වුණා නෙවෙයි, තමන්ගේම හිතේ ඇති වෙලා නැති වෙලා ගියා. ඒ හැම රූපයක්ම රූපේ පිළිබඳ දැනීම් මාත්‍රයක්. දැන් මේ මොහොත වෙන විට ඒ දැකපුවක් කොයි? ඔක්කොම ඇති වෙලා නැති වෙලා කියලා. සම්පූර්ණයෙන්ම හිස්. අතීතේ හිස් විදියට දකින්න. රූප පිළිබඳ දැනීම් ඇති වුණා, දැනීම් මාත්‍ර. අපි ඒවට කියනවා දැනීම් මාත්‍ර. දැනීම් මාත්‍ර ඇති වුණා, නැති වුණා. නැති වුණාන් පස්සේ මොකද්ද තියෙන්නේ? මොනවත්ම නැහැ, හිස් බවක්. රූප පිළිබඳ දැනීම් ඇති වුණා, නැති වුණා. අතීතයේ සම්පූර්ණයෙන්ම හිස්. ශබ්ද පිළිබඳ දැනීම් ඇති වුණා, නැති වුණා. ඒ විදිහටම දැන් මොනවත්ම නැහැ, හිස්. ගඳ සුවඳ ඒවත් දැනීම් මාත්‍ර. කොහෙද ඇති උනේ? මේ හිතේමයි. එළිය නෙවෙයි. එව්වත් ඇති වෙච්ච ඒවා නැති දැන් එකක්වත් නැහැ. ඔක්කොම නැති වෙලා කියලා හිස්. දිවට දැනුණු රස අපි කන බොන දේවල් නෙවෙයි රසයේ තියෙන්නේ. මේ දිවටයි මේ මනසටයි දැනුනේ. ඒ දැනෙච්ච රස කොයි දැන්? කොච්චර රස දැනෙන්න ඇද්ද? ඒව එකක්වත් නැහැ. ආපහු ඇවිල්ලා බලනකොට පිටිපස්ස බලන්න. හිතින් මොනවත් නැහැ දැන් ඔක්කොම හිස්. මේ ශරීරයට මොන තරම් ස්පර්ශ ලැබෙන්නේ නැද්ද? හොඳ නරක. ඇහි රූප දකපුවත් එහෙමයි. මේ දැනීම මාත්‍ර. දැනීම මාත්‍රේ හොඳකුත් නැහැ නරකුත් නැහැ. ඒවා දැනීම මාත්‍ර විතරයි.
රසයේත් එහෙමයි දැනීම මාත්‍ර. රූපත් එහෙමයි ශබ්දත් එහෙමයි. හොඳ නරක වෙන්නේ පස්සේ. මේ දැනීම මාත්‍ර වලට මොකද උනේ? ඒතර කය පිළිබඳ දැනීම මාත්‍රක් ඇති වුණා නැති වුණා. දැන් එකින් එක හිස් වෙන හැටි බලන්න. රූප නිසා ඇතිවෙච්ච දැනීම මාත්‍ර එකක්වත් නැහැ දැන් නැති වෙලා හිස් වෙලා ගිහිල්ලා. ශබ්ද නිසා ඇතිවෙච්ච දැනීම මාත්‍රත් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා හිස්. ගන්ධ සුවඳ පිළිබඳ දැනීම මාත්‍රත් ඔක්කොම ඇතිවෙච්ච ඒවා නැති වෙලා ගිහිල්ලා හිස්. රස පිළිබඳ දැනීම මාත්‍රත් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඒවත් හිස්. කය පිළිබඳ දැනීම මාත්‍රත් ඇති වෙච්ච තරම් ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. අතීතයේ ඇති වෙච්ච මේ ගිය මොහොතේ ඇති වෙච්ච ඒවත් නැති වෙලා ගිහිල්ලා. ආපහු හැරිලා බලනකොට මොනවත් ඉතිරි නැහැ. ඔක්කොම හිස්. මනසට දැනුණු මනස පිළිබඳ දැනීම අර ඇස පිළිබඳ දැනීම කන පිළිබඳ දැනීම නාසය දිව ශරීරය පිළිබඳ දැනීම වගේමයි මනස පිළිබඳ ඇතිවෙච්ච දැනීමුත් ඒවත් ඇති වෙලා ඔක්කොම නැති වෙලා හිස් වෙලා ගිහිල්ලා. දැන් බලන්න හොඳට හිත හිස් වෙලාද කියලා. අතීතයේ දැකපු දැනිච්ච කිසිම විඥාන මාත්‍රයක් දැන් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම හිස්. ශූන්‍යයි. මොනවත්ම නැහැ. දැන් අතීතය සම්පූර්ණයෙන්ම හිස් විදිහට දකින්න. මොනවත්ම නැහැ. අනාගතේ ඒවා තාම මොනවත් ඇවිල්ලා නැහැ. හටගෙන නැහැ. අනාගතයත් සම්පූර්ණයෙන්ම හිස්. ඉස්සරහා බලපුවාමත් දැන් හිස්. පිටිපස්ස බලපුවාමත් හිස්. හිතින් බලන්න. පිටිපස්සත් හිස්. ඉස්සරහත් හිස්. දැන් මොනවද තියෙන්නේ? මේ මොහොතේ දැනෙන ඇහෙන ඒ දැනීම් ඇසීම් මාත්‍ර විතරයි. දැන් ඔබට කරන්න තියෙන්නේ මේ ඇති වෙලා නැති වෙලා යන දැනීම් මාත්‍ර දිහා බලාගෙන ඉන්න එකයි. ඇති වෙච්ච තැනම එව්වා නැති වෙලා යනකොට එතනත් හිස්. එකක් ඇති වෙනවා. ඒකත් නැතිනකොට ඒකත් හිස්. එතනත් හිස්. කනෙන් දැනීමක් ඇති වෙනවා. ඒක ඇතිවෙච්ච ගමන් දැන් මේ වචන ඇහෙනකොට ඔබට බලන්න මා කතා කරන වචන එකක් එකක් ගානේ දැනීම ඇති වෙනවා නැති වෙලා යනවා. හිතට ඒ ගැන දැනීම ඇති වෙනවා නැති වෙලා යනවා. මේ දක්වා කියපු හැම දැනීමක්ම අහපු දැනීමක්ම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. මනසේ ඇති වෙච්ච දැනීම නැති වෙලා ගිහිල්ලා. දැන් ඇති වෙන ඒවත් එතනම නැති වෙලා යනවා. හරියට ගිනි පුපුරක් වේගයෙන් ඇති වෙලා එතනම ඒ මොහොතේම නැති වෙලා යනවා වගේ දකින්න. ශාරීරික වේදනාවල් දැනීම මාත්‍රත් ඒ විදිහමයි. සෑම දෙයක්ම එතනම ඇති වෙවි නැති වෙවි යන හැටි බලා සිටින්න. දැනීම මාත්‍ර පමණමයි.
වෙන මොනවත්ම නැහැ. දැන් හොඳින් ටික වෙලාවක් මේ විදිහට හිස් වෙලා යන හැටි බලාගෙන භාවනාව නිමානතුරු භාවනා කරගෙන යන්න.
හොඳයි එහෙමනම් කවුරුත් හිමීට අතපය ඇති ගෑරලා සැහැල්ලු වෙන්න. අද දවසේ භාවනා වැඩසටහනෙම නම් අපි නිමාවට පත් කිරීම සඳහා මේ සූදානම් වෙන්නේ.